අපේ ලොකු බාප්පගේ හේනට ගිය අවස්ථාවේ. දැන් මම මුලින් ඉඳන් කතාව පටන් ගන්නම්කෝ. එදා සිකුරාදා දවස. අපි ගියා බාප්පලගේ හේනට. මම දවසක් දෙකක් ගිහින් තිබුණා. පැයකට වඩා ඉඳලා තිබුණේ නැහැ. එදා සිකුරාදා නිසා පහුවදා පාසල් නිමාඩු නිසා මමයි කිරියම්මයි අපේ පොඩි නැන්දගේ ළමයි 3 දෙනයි. ළමයි කිව්වට අපි 4 දෙනාම සම වයසේ. ගියා ලොකු බාප්පගේ හේනට. ඒකේ පැලක් තිබුණා. පැලක් කිව්වට ඒකේ කුස්සියක්, කාමරයක් සහ ශාලේ වගේ බාගෙට මැට්ටෙන් බැඳලා ඉතුරු ටික බටපැලි දාලා වහන්න හදලා තිබුණේ. පට්ට සනීපයි ඒ පැල. ශාලේ වගේ කෑල්ලේ තමයි නිදා ගන්න මැස්ස ගහලා තිබුණේ. ඒකේ 6-7 දෙනෙකුට උණත් නිදා ගන්න ඉඩ පහසුව හොඳට තිබුණා. අපි කට්ටිය ගිය වෙලේ ඉඳලා මැස්සේ ඇලවෙලා එළිය බලාගෙන කියෝ හිටියේ. මැස්සේ ඉඳලා එළිය බැලුවාම එකෙල්ල එහෙම තේන්නේ ලොකු ගල් පොත්තක්. ඒක ගල්ලන්නාසි වලින් පිරීලා තිබුණේ. අපි ඉතින් හිනහ වෙවි කතා කීද්දි කිරියම්මයි ලොකු බාප්පයි හේන උඩහට ගියා මඤ්ඤොක්ක ගලවගෙන එන්න. එදා රැට මඤ්ඤොක්ක තම්බලා ලුණු මිරිස් හදලා දෙනවා කිව්වා ලොකු බාප්පා. එහෙම කියද්දී කටට කෙලක් තිනවා අපි. මොකද ඔයිට කලින් මඤ්ඤොක්ක කාලා තිබුණට මේ වගේ පැලක ඉඳගෙන එළිය බලාගෙන කන එක අමුතු හැඟීමක්. දැන් පැලේ ඉන්නේ අපි 4 දෙනා විතරයි. අපි ඉතින් hina වෙවි එක දේවල් කිය ඉද්දී මම නිකමට ගල් තලාව දිහා බැලුවා. මම එකපාරටම ඡායාවක් වගේ දෙයක් දැක්කා. ඒකත් එක සැනින් අතුරුදහන් වුණා. ඒක හරියට පෙනුනේත් නැති නිසා මම එච්චර ගණන් ගත්තේ නෑ. ඔහොම ටික වෙලාවක් ඉද්දි මෙන්න අර ඡායාව අන්නාසි ගල උඩ ඉන්නවා පේනවා. හොඳට බැලුවා මම. මුළු ඇඟේම බිලින් ගෙඩි වගේ ගෙඩි පෙරේලා. මූණ රවුම්. ලොකු ඇස් දෙකක් තියෙන හිස මුඩු කොට කොටම කොට මිනිහෙක් අන්නාසි ගල උඩ ඉන්නවා. එයා මාත් එක්ක hina වෙනවා. ආයෙ ගස් අතර හැංගෙනවා. ආයෙ බිල බලනවා. ආයෙ hina වෙනවා. මට හිතා ගන්න බැරුව මම බලා ඉන්නවා. මම හිතුවේ ඒ පැත්තේ කවුරු හරි මිනිස්සෙක් වෙන්නේ නැති කියලා. ඒ මිනිහගේ තොල් දෙක රතු පාටයි. තාමත් ගල උඩ ඉඳගෙන මාත් එක්ක hina වෙනවා. දිව දික් කරනවා. ඒ දිව අග උල් වගේ දිගයි. මෙන්න ටික වෙලාවක් ගියාම මූ මට ඔළුවෙන් වඳ ගහනවා. මම ඔළුව වනලා බෑ කියනවා. අන්නාසි ගල පාමුල හිටපු මිනිහා කෝලම් කර ටික ගල ඉස්සරහට එනවා. දැන් තමයි ඌව හොඳට දැක්කේ. ඌ ගොඩාක් කොට අල්ලි බඩක් තියෙන එකේ. අපි 4 දෙනා දැන් නම් බය වෙලා හිටියේ.
මොකද ටික ටික ඌ ඉස්සරහට එන නිසා. ඔය අතරෙමයි ලොකු බාප්පයි කිරි අම්මයි පැලට ගොඩ වුණේ. hina වේගෙන පැලට ආපු බාප්පා අපේ මූණු දැකලා හොඳටම කලබල වුණා. ඇයි සුදු පුතේ කියලා බාප්පා මගෙන් ඇහුවා. ඊට පස්සේ මම අර මිනිහා ගැන කිව්වා. ඒ පින්මම ලොකු බාප්පා හැරිලා අන්නාසි ගල දිහා බැලුවා. එතකොටත් ඌ මා දිහා බලාගෙන දිව දික් කර hina වෙවි හිටියේ. බාප්පා බලනවා දැකපු ඒ මිනිහා එක පාරටම අතුරුදහන් වුණා. ඌව දැකපු බාප්පා බය වෙලා කිව්වේ මල්ල හත්තිගේ ගැටයකා කියලා. ඒක අහපු ගමම්ම අපිට හීන් දාඩිය දැම්මේ. මෙච්චර වෙලා කෝලම් කරලා ළඟට ඇඳ ගැහුවේ යකෙක් කියලා දැනගත්තාම. ඊට පස්සේ බාප්පා ඇහුවේ මොකද උනේ කියලා. සුදු පුතේ මොකද්ද උනේ මෙතන? අර ගැටයක් අඬ ගැහුවද පුතාලට? ඔව් ලොකු බාප්පේ. ඌ අපිට අඬ ගැහුවා. hina වෙවි හැංගි මුත්තම් කළා. මම සියල්ලම බාප්පට පැවසුවා. මල හත්තිගේ පුතාලා හොඳ වෙලාවට ළඟට නොගියේ. ගියා නම් ඉවරයි. මේ පැත්තේ ඔය ගැටයකා සැරිසරනවා. මමත් දවස් ගාණක් ඔය අන්නාසි ගල උඩ ඉඳලා දුවනවා දැකලා තියෙනවා. ඌ පොඩි ගෑනු දරුවෝ දැක්කම තමයි ඔය කෝලම් කරලා ළඟට ගෙන්න ගන්න හදන්නේ. දැන් ඉතින් ඔයාලව ඌ දැක්කනේ. විසුමක් වෙන්නේ නැහැ. ඌ ආයේ කොහොම හරි බිල්ල ගන්න තමයි බලන්නේ. ඌට නොපෙනෙන්න තමයි දැන් ඉතින් ඉන්න වෙන්නේ. එහෙම දිග කතාවක් ගැටයකා ගැන කියපු බාප්පා රෝල් කරලා තිබුණ බට පැලලි ටික දිග ඇරලා ස්තෝපුව වහලා දැම්මා. බය වුණා අපි හතර දෙනක් ලොකු බාප්පා පසුපස කුස්සියට ගියා. හරිම පිළිවෙලයි පුංචි කුස්සිය. පොඩි බංකු 3-4ක් පිළිවෙලට අසුරා තිබෙනවා දුටු අපි ඒ වරගෙන වාඩි වුණා. කිරියම්මත් පැමිණ වාඩි වී ගැටයකා පිළිබඳව බාප්පා සමග කතා කළා. අපි ඒ සියල්ල අසාගෙන සිටියේ දෑතම කම්මුලට තබා ගනිමින්. ලොකු බාප්පා මඤ්ඤොක්කා ටික සුද්ධ කරලා තැම්බෙන්න ලිපේ තිබ්බා. ලුණු මිරිසට අවශ්‍ය අඩුම කුඩුම ලෑස්ති කළා. ඔන්න දැන් 4 වටින්ම අඳුර වැටිලා. බාප්පා කුප්පි 2-3ක් පත්තු කරලා ස්තෝප්පේ තියෙන කණුවේ කම්බියේ කුප්පියක් එල්ලුවා. ඉතුරු කුප්පි 2 කාමරයට එකක් සහ කුස්සියට එකක් ලෙස තැබුවා. මාර විදියට ආස හිතෙනවා. මැටි පැලක කුප්පි පත්තු කරලා ඒක ගැන කියන්න වචන නැහැ. මොකද එහෙම අත්දැකීමක් කවදාවත් විඳලා තිබුණේ නැහැ. ඒ හැඟීම නම් පට්ට. ඔන්න මඤ්ඤොක්කා තම්බලා ඉවර කරපු බාප්පා කිරියම්මටයි කිරියම්මා කියන්නේ බාප්පගේ අම්මා. අපි 4 දෙනාටයි කිව්වා මැස්සෙන් ඉඳ ගන්න කියලා. මඤ්ඤොක්කා කන්න අපි සියලු දෙනාම මැස්සෙන් වාඩි වී සිටියා.
බාප්පා ප්ලාස්ටික් පිඟන් වලට බෙදාගෙන ඇවිත් අපි සියලු දෙනාටම දීලා එයත් ඉඳගෙන එක එක කතා කිය කෑවා. කවදාවත් නොදැනුණ රසක් අද මඤ්ඤොක්කවල තිබුණා කියලා මට හිතුණා. ඒ නිසාම රස කර කර හිමින් කාපු අපි වතුර බීලා ස්ටෝප්වට ආවා. බාප්පා නිදාගන්න මැස්ස පැදුරු දාලා රෙදි එලලා හදලා දුන්නා. කෙල්ල 3 දෙනා එක ළඟ ඇලවෙලා හිටියා. කිරියම්මා අපි ළඟ කිරියම්මට එහා පැත්තේ චමියා ඊළඟට ලොකු බාප්පා ලෙස අපි ඇඳේ හාන්සි වුණා. ඊට පස්සේ අපි නිින්ද යනතුරු සින්දු කිව්වා, කතා කිව්වා, මාර විදියට විනෝද වුණා. අවසානයේ සියල්ලෝම නිින්දට වැටුණා. ඔහොම ටික වෙලාවක් යන්නේ නැති. මට ඇහුණා කවුද කතා කරන සද්දයක්. මම කන් දීගෙන හිටියා. බබා එන්න පොඩ්ඩක් එළියට. ඔයා හවස සෙල්ලම් කරන්න ආවිත් නෑනේ. එන්න අපි හැංගි මුත්තම් කරමු. බලන්නකෝ මම බබාට ගෙනාපු දේ. එළියට එන්න පෙන්නන්න. සුදුම සුදු හාපෙතියේ. ඔයාට ඕනි නම් මම තව අල්ලලා දෙන්නම්. උන් ගොඩාක් සෙල්ලම් කර කර ඉන්නවා ගල පහල. කෝ හොඳ බබා වගේ ඉන්නකෝ. මට මාර බයයි. ඒ වුණාට හාපෙටියෙක් ගෙනාවා කිව්වම ආසාවෙද. මම හිමින් මැස්ස ඉඳගත්තා. මට ඇහෙනවා පැල වටේට කවුද යනවා. ඒ යන ගමන ලස්සන විසිල් එකක් ගන්නවා. කෝ බබා එළියට එන්න කිය වටේම යනවා. හරියටම මම නිදාගෙන ඉන්න තැන බිත්තිය ළඟ හිටගෙන මොනවද ලෙව කන සත්‍යයක් මට ඇහෙනවා. දැන් නම් මට මාර බයයි. ඌ කියනවා ඔයා ඇතුලේ ඉන්නවා කියලා මම දන්නවා. ඔයා එළියට එනවද? මම ඇතුලට එන්නද? දැන් නම් මට සීන් දාදිය දාලා. බල්ලෙක් දිහා ඉදම පැත්තෙන් උඩු බුරනවා ඉවරයක් නෑ. මෙන්න එකපාරට සද්දයක් නැතුව ගියා. මම හිතුවේ ඌ ගිහින් කියලා. මම මැස්සේ හිමීට ඇලවුණා. ඒත් මම ඇස් පියාගත්තේ නෑ. බයෙන් බට පැලලි දිහා බලන් ඉන්නවා. මෙන්න ටික වෙලාවක් ගියාම බට පැලල්ලේ කොනක් ඉස්සෙනවා පෙනුණා. මම රෙද්ද ඔළුවේ ඉඳන් පොරෝගෙන එක ඇහැකින් ඒ පැත්ත බලා හිටියා. ඌ උගේ මූණ ඇතුළට ඔබාගෙන මාව හොයනවා. කොහොම හරි ඔන්න ඌ මාව දැක්කා. මෙන්න මූ දිව එළියට දාලා ලෙව කනවා වගේ උඩට අදිනවා. මූණ බලන්නත් අප්පෙරිය. උගේ තොල් දෙක රතුම රතු පාටයි. උප්පි එළියට ඇස් දිලිසෙනවා. එක මොහොතකට උගේ ඇසුයි මගේ ඇසුයි එක එල්ලයකට ගැටුණා. ඒ වෙලාවේ එළියක් වගේ දෙයක් ඇවිත් මගේ ඇස් දෙකට ඇතුළු වුණා. මට මොනවා වුණාද මන්දා. මම වසී වෙලා වගේ යකා දිහා
බලා හිටියා. මෙන්න ගැටයකා මට ඔළුවෙන් අඬ ගැහුවා. මම දෙපාරක් නොසිතා ඇඳෙන් නැගිට්ටා. හෙමින් ඇවිදගෙන බටපැලැල් ළඟට ගියා. මෙන්න ගැටයකා දිව දික් කරලා මාව ලෙව කනවා. මගේ මුළු මූණම ලෙව කනවා. මාව අත ගන්නවා. ඔහොම ටික වෙලාවක් ගෙවුණා. මට කිසිම බයක්වත් අප්පිරියාවක්වත් දැනුනේ නැහැ. මම හරියට මෝහණය වෙලා වගේ. මෙන්න මගේ අත් දෙක යටින් අත් දෙක දාපු ඌ මාව බටපැලැල්ල ඈත් කරලා එළියට උස්සලා ගත්තා. දැන් මම එළියේ. එළියට අරගත්ත මාව මෙන්න යකා වඩා ගත්තා. එකපාරටම මෙන්න ගල්තලාව පැත්තට අරන් ගියා. ඊට පස්සේ ඌ මාව හිඹින්න පටන් ගත්තා. ඒත් මට ඒක ගැන අප්පිරියාවක් දැනුනේ නැහැ. ඌ මාව බිම හාන්සි කරලා මෙන්න මූඩට ආවා. පෙර පිනකට වගේ එවලේම මගේ අත එතන තිබුණ පොඩි වතුර වලට වැටුණා. වතුර අතේ ගෑවුන ගමන් පියවි සිහියට ආපු මම ඌව දැකලා බය වුණා. මම යටිගිරියෙන් කෑ ගැහුවා. ඒ පාර මෙන්න මූ මගේ බෙල්ල මිරිකන්න පටන් ගත්තා. ඒත් මම අතෑරියේ නෑ. කොහොම හරි දඟල හයියෙන් කෑ ගැහුවා. ඒ සද්දේ ඇහිලා අපේ බාප්පලා ටෝච් ගහගෙන මා සිටිය දෙසට දුවගෙන ආවා. ඒක දැකපු ගැටයකා පැනලා දිව්වා ගත් මිටි කාගෙන. ඌ මගේ බෙල්ල මිරිකලා මට හුස්ම ගන්නත් අපහසුයි. මම එවලේ හිටියේ. දුවලා ආපු බාප්පා මාව වඩාගෙන පැලට ගෙනිච්චා. මගේ මූණෙම උගේ කෙල. ඒවා හරියට ඝන ඇලෙන සුළු දියරයක්. මම හොඳටම බය වෙලා හිටියේ. ඒ මදිවට උගේ කෙල අප්පිරියාවේ නැහැ. කොහොම හරි කිරියම්මා මගේ මූණ හොදලා දැම්මා. බාප්පා ගිහින් සිරා ගුරුන්නාන්සේ එක්කරගෙන ඇවිත් මට තෙල් මතුරලා ගෑවා. ඇප නූලකුත් බැන්දා. ඒ සියල්ල හවර කරපු උණ්ඩ කිව්වේ මේ දරුවව බේරිලා කියන්නේ 99. තව ඩිංගෙන් දරුවව ඌ බිලි ගන්නවා. තව ටිකක් එහෙම වුණා නම් දරුවව ඌ අවනත කොරගෙන අවසානයේ බොටුව කඩලා මරලා දානවා. මද උයින් ගියා. දරුවව මෝහනය කරලා තමයි අරන් ගොහින් තියෙන්නේ. දැන් ඉතින් දරුවව මේ සීමාවේ තියාගන්න නාකයි. මොකද උගේ ගොදුර දැහැගන්න බැරි වුණ තරහෙන් තමයි දැන් ඉන්නේ. ඒ නිසා ඕක ආයේ එනවා අනිවාර්යෙන් දඩයන් කරන්න. දැන් ඇහැරගෙන ඉඳලා
හරි දරුවව ආරක්ෂා කරගන්න. උදැහැනෙක්කම දරුවව මෙහෙන් පිටමං කරන්න. ඊට පස්සේ බය වෙන්න දෙයක් නැතුව. හොඳයි. එහෙනම් මං යන්නම්. ගුරුනාන්සේ මාමා එහෙම කියද්දී උන සිද්ධියේ බරපතලකම ගැන තේරුණේ. ඒ සිදුවීමත් සමග මට ඇති වුණ බය පිළිකුල නිසා එළි වෙන්නේ කොයි වෙලාවේද කියලා මම බලන් හිටියේ. මෙහෙන් පිට වෙලා ගෙදර යන්න. එදා රාත්‍රියේ නොනිදා පහන් කරපු අපි උදේම හේනෙන් පිටවි ගෙදර කරා ආවේ අප්‍රියජනක සිතුවිලි සමුදායක් හිතේ සටහන් වෙලා තියෙනවා.